තෙරුවන් සරණයි. සෝවාන් මාර්ගය කරා YouTube චැනලයට සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න හිතුණා පොඩි සෙන් කතාවක් ආශ්‍රයෙන් මේ අපේ මේ සෝවාන් මාර්ගයේ යෑම අවසානයේ නිවන් මාර්ගයේ යෑම ගැන දැක්වෙන විශේෂ සෙන් කතාවක්. ඒ වගේම මම ඉස්සල්ලා ඉල්ලා හිටිනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell button ඔබන්න. බොහොම ස්තුතියි. මේ සෙන් කතාවට පාදක වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක ඉතාමත්ම ඒ කියන්නේ අපි සෝවාන් මාර්ගයට යන පුද්ගලයන් වශයෙන් මේක වටින දෙයක්. ඒ වගේම සමහරු විශේෂයෙන්ම බෞද්ධ ආගමට සම්බන්ධ නැති සමහරු මේක ප්‍රශ්න කරනවා. අන්න ඒ වගේ ප්‍රශ්න කරපු වෙලාවක ඕගොල්ලොන්ගෙන් උනත් මෙන්න මේක හොඳ ආදර්ශමයක් උදාහරණයක් දෙන්න. දැන් මෙහෙම සමහර වෙලාවට ඕගොල්ලොන්ගෙනුත් අහලා ඇති කට්ටිය දැන් මේ නිවන් මාර්ගයේ යෑම මම නිවන් දකින්න ඕනේ මම සෝවාන් වෙන්න ඕනේ අඩුම තරමින් මේ ආත්ම භාවයේදීවත් කියන දේ ඇවිල්ලත් ආසාවක්නේ. ඒකත් අපේ තුල තියෙන ආසාවක් තෘෂ්ණාවක් නේද කියලා මිනිස්සු අහනවා. ඒ කියන්නේ අපි දැන් බෞද්ධ වශයෙන් මොකද්ද ප්‍රාර්ථනාව? නිර්වාණ අවබෝධය. දැන් මේ වර්තමාන තත්ත්වයේ අඩුම ගානේ සෝවාන් මාර්ගයේ යෑම. එතකොට ඔවුන්ගේ තර්කය තමයි මේ සෝවාන් මාර්ගයේ යෑම නිවන් දැකීමත් ආශාවක්. මේ ආශාව එක්ක කොහොමද ඉතින් නිවන් දකින්නේ? නිවන කියන්නේ සියලු ආශා ප්‍රහීන කිරීම නම් නිවන දකින්න එකත් ඇල්ලිලා ඉන්නවා නම් මම නිවන් දකින්න ඕන ඔහොම කියලා ඒකත් ආශාවක්. එතකොට නිවන් දකින්න බැරි වෙනව නේද කියන තර්කය තමයි මතුවේ. එතනදී මෙහෙමයි මේකට හොඳ උදාහරණයක් මෙන්න මේ සෙන් කතාවෙන් මතුවෙනවා. මොකද මේ වගේම ප්‍රශ්නයක් මේ වගේම ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් තමයි මේ සෙන් කතාව ඒ කියපු පුද්ගලයා කියලා තියෙන්නේ. මොකද්ද ඔහු උදාහරණයකට මේකට අරගෙන තියෙන්නේ? ඔහු අරන් තියනවා දැන් ඔබට පොල් කන්න අවශ්‍යතාවයක් එනවා. අපි දුම් පොල් සම්බෝලයක් කන්න අවශ්‍යතාවයක් එනවා බත් එක්ක. දැන් ගෙදර පොල් නැහැ. ඔබ යනවා කඩේට ගිහින් ඔන්න පොල් ගෙඩියක් අරන් එනවා. පොල් ගෙඩියක් අරන් එනකොට මෙන්න මගේ ඉඳන් එක්කෙනෙක් අහනවා මේ කොහෙද ගිහිල්ලා එන්නේ කියලා. එතකොට කියනවා මම මේ කඩේට ගියා මට පොල් සම්බෝලයක් හදා ගන්න ඕනේ. ඒ නිසා මම මේ පොල් ගෙඩියක් අරන් එනවා මේ පොල් සම්බෝලේ හදන්න. එතකොට අර පුද්ගලයා අහනවා පොඩ්ඩක් ඉන්න. දැන් ඔයාට පොල් සම්බෝලේ හදන්න පොල් නෙෝනේ. ඇයි ඉතින් මේ පොල් ගෙඩියක්ම ගෙනියන්නේ? මේකේ කට්ට තියෙනවා. මේ කට්ටෙන් වැඩක් නැහැ නේද? ඔයාට ඕනේ පොල්. ඇයි මේ පොල් සම්බෝලේ හදන්න පොල් විතරක් ගෙනියන්නේ නැතුව මේ ගෙඩියක් ගෙනියන්නේ? අන්න ඒ අවස්ථාවේදී අර පුද්ගලයා කියනවා මේක එතනට යනකම් ප්‍රායෝගිකව මම ගෙදරට ගෙනහිල්ලා මේක බිඳලා පොල් ටික ගානකම් මේ කට්ට මට අවශ්‍යයි. නැත්තම් මට මේ පොල් ටික හැම ගහින් පොල් වශයෙන් එන්නේ නැහනේ. එතකොට මේ කට්ටත් එක්කහම තමයි ගිහිල්ලා කඩලා පොල් ගාලා මම ඒ අවශ්‍ය සම්බෝලේ හදාගන්නේ. ඊට පස්සේ අර පොල් කට්ට විසි කරනවා. අන්න ඒ වගේ තමයි ඒ උදාහරණයට අරගෙන ඒ උදාහරණය අරන් එතනදී පෙන්නනවා නිර්වාණය අවබෝධයේදීත් අපිට තියෙන ආසාවත් අන්න ඒ වගේ. ඒ කියන්නේ නිවන් දකින්නකම් අර ආසාව කියන එක මෙහෙමයි. ඒක ඇත්තටම මේ බැඳීමක් නෙමෙයි. ඒක ඇවිල්ලා අතහැරීමේ තියෙන උවමනාව. ඒක ඇවිල්ලා දැන් සෝවාන් මාර්ගයේ යෑම, නිවන් මාර්ගයේ යෑම කියන්නේ දේවල් වලින් ඕනෝට වඩා බැඳෙන්නේ නැතුව. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. කියන්නේ අෂ්ට ලෝක ධර්මය හමුවේ සැලෙන්නේ නැතුව ලාභ යසයස දුක සැප නිന്ദා ප්‍රශංසා මේ හැම එකකම ස්ථාවරව තියාගෙන යෑම. අර නිවන් මාර්ගයේ යනවා කියන එකත් සෝවාන් මාර්ගයේ යනවා කියන එකත් ඇවිල්ලා ඒව් අපිට අවශ්‍ය එක හිතේ ඒ හිතට ඒ අරමුණ තියෙනවා. හැබැයි ඒක අර ලෝභයක් විදියට බලෙන් අල්ලාගෙන යෑම නෙවෙයි. එහෙම ලෝභයක් විදියට බලෙන් අල්ලාගෙන හිටියත් ඔන්න යන්න බෑ. එතකොට ඒක අර මෝහයක් බවට පත් වෙනවා. මම කොහොම හරි නිවන් දකින්න ඕනේ. මේක කොහොම හරි කරන්න ඕනේ කියලා මේකේ ඇලීගෙන සිටීමත් එතන නිවනට බාධාවක් වෙනවා. නිවන් දැකීම අරමුණක් වශයෙන් තියාගෙන ඒ මාර්ගයේ යන්න ඕනේ. අර පොල් කට්ටේ උදාහරණය ගත්තේ අර වගේ නිවන් මාර්ගයට යනකම් ඒ කැමැත්ත තියෙනවා. අර නිවන් ලැබුවාම අන්තිමට අර පොල් කට්ට වගේ ඒ අනවශ්‍ය ටීවල් කෙලස් පොල් කට්ටට අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ඔය හැම එක
සෝවාන් වුණාම නැති වෙන සීලබ්බත පරාමාස විචිකිච්ඡා එතකොට සක්කාය දිට්ඨි ඒ වගේ ඊට පස්සේ අවසානයේ ඔහොමම ගිහිල්ලා කාම රාග පටිග ඒ ඔක්කොම අයින් වෙනහම උතුම් නිර්වාණයටපත් වීම අර පොල් ගාගත්ත පොල් ටික වගේ එතනින් එහා පස්සේ තියෙන ටික අර කට්ට වගේ අයින් කරලා විසි කර ගැනීමක් තමයි මේ සෙන් කතාවේදී කියවෙන්නේ. එතන මටත් අහලා ඇහිලා තියෙනවා මේ නිර්වාණය සමහර පුද්ගලයෝ කියනවා මේ නිර්වාණයත් කියන්නේ නිර්වාණයට යනවා කියන එකත් ආසාවක්. මෙහෙම ගියාම මෙතනත් බැඳීමක් තියෙන්නේ. ඉතින් එහෙම වුණාම කොහොමද කරන්න කියන ඒ ප්‍රශ්න තමයි මේ පුද්ගලයෝ අහන්නේ. අනිත් එක තමයි මට කියන්න ඕනුනේ අර ඒ කිව්වා වගේ මේ නිර්වාණයට දැන් අපි තුමු මේක අර මමත්වය ලං කර ගැනීමක් වෙන්න ඕනෙත් නෑ. කියනවා මම දැන් මේ නිවන් මාර්ගයේ සෝවාන් මාර්ගයේ ඉන්නේ. මම භාවනා කරන පුද්ගලෙක්. මම අනිත් අකුසල් වලින් ඈත් වෙලා කියලා අර මම උසස් අනිත් පුද්ගලයෝ සාමාන්‍යයි පෘථග්ජන ස්වභාවය කියලා එහෙම දේවල් ඇති කරගන්න ඉන්න ඕනේ නෑ. මම මේ සෝවාන් මාර්ගය යන පුද්ගලෙක් කියලා විශේෂත්වයක් ඇති කරගන්නත් ඕනේ නෑ. එහෙම වුණාමත් අර සක්කාය දිට්ඨි මමත්වය වැඩි වෙලා එතනත් මුලාවක් වෙන්නේ. එතකොට වෙන්නේ අර පොල් කට්ට පිටින්ම පොල් සම්බෝලයක් හදා ගැනීමට යන තත්ත්වයක් තමයි. මොකද අර අරවා ඈත් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා තමුන් සෝවාන් මාර්ගය කවදා හෝ නිවන් මාර්ගයේ යන නිවන් ලැබීමට යද්දි මූලික අධිතාරම නෙමෙයි. ඒකනේ අපේ channel එකෙත් බලාපොරොත්තු සෝවාන් මාර්ගයේ යෑම පටන් ගැනීමනේ. ඉතින් මේ මාර්ගයේ යෑම පටන් ගැනීමේදී අර දැඩිව අල්ලා ගැනිය යුතු නෑ. අරමුණ විතරයි තිය යුත්තේ. ඒක ලෝභීව අල්ලාගත යුතු නෑ. මේක මේ මෙහෙම වෙලා මම මේ සෝවාන් වුණාම කරදර වලින් නිදහස් වෙනවා අර කියලා තියෙනවානේ. තව ආත්ම භව 7යි බොහොම සුළු කරදර ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට හිතන්න ඕනේ මම අනිත් අයට වැඩිය ඉස්සෙල්ලා මං කිව්වා වගේ අනිත් අයට වැඩිය උසස් තත්ත්වයේ ඉන්නේ හොඳ පුද්ගලෙක්. එහෙම ඕනේ තාම අපිට මේ මාර්ගයේ ගියත් කෙලස් තියෙනවා, ලෝභ, ද්වේෂ, මෝහ හැම එකක් වෙන්න පුළුවන්. ඔය මොනා කරත් සමහර වෙලාවට එක සිතුවිල්ලකින් මාර්ගයෙන් පිටපනින්නත් පුළුවන්. මේක තමයි භයානක. මොකද ඔය වගේ ඒවා ඕනකට වැඩිය අර අරමුණක් නැතුව ඕක අල්ලගත්තොත් ලෝභීව යම්කිසි කලකිරීමකදී යම්කිසි දෙයකදී ඔය මේ කිසිම දෙයක් වැඩක් නැහැ කියලා දමලා ගහලා යන්න පුළුවන්. ඒ නිසා ඒක අර මේ ඕනවට වැඩි අල්ලගෙන ඒකට ඕනවට වඩා දේවල් කර යුතු නෑ. සාමාන්‍ය බෞද්ධයාගේ ලෞකික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෞකික ජීවිතයේදී මහා අමාරු දේවල් දේශනා කළා නෑ. ඒක තමයි වෙනම ගිහි ප්‍රතිපදාවකුත් තියෙන්නේ, පැවිදි ප්‍රතිපදාවකුත්. ගිහි ප්‍රතිපදාවේ අපිට පංචශීලය රැකගෙන ඒ අවශ්‍ය දස අකුසලයෙන් මිදිලා සිහිය මූලික දේ තමයි සිහිය පිහිටවා ගැනීම. අන්න ඒක තමයි අර මම මේ channel එකෙත් බලාපොරොත්තු වෙන අපි දේවල් ප්‍රායෝගික කරන්නේ නැහැ. ඒ කියන්නේ පන්සිල් අරගත්තත් දැන් හිතන්නකෝ පන්සිල් අරගත්තත් අපිට කේන්තියෙන් දවසම කේන්තියෙන් හිටියාම පන්සිල් කැඩෙන්නේ නැහනේ. ඒ වුණාට දවසම කේන්තියෙන් හිටියා හිතමු. එතකොට වැඩක් තියනවද නැහැ. අර කෙලෙස් එකතු වෙලා. අපි අයින් කරන්නේ දේවල් තවත් කෙලෙස් එකතු වෙලා තවත් මමත්වය හදාගෙන තමත් පටිගය හදාගෙන ඒ වගේ. අපි තුමු අපි පන්සිල් අරගෙන දැන් පන්සිල් වල තියෙන බොරු කියන්න එපා කියලා. අපි දැන් මේ ගිහිල්ලා වෙන අනවශ්‍ය දේවල් කියනවා. කේලම් කියනවා. කොටවන්න බලනවා. බොරු නෙවෙයි කියමු ඇත්ත දෙයක්. ඒ වුණාට මේක කිව්වම කෙට වෙනවා. ඉතින් ඇත්ත ප්‍රකාශ කරනවා. සත්‍ය කියන්නේ හැබැයි සත්‍ය ඒ මනුස්සයාට කිව්වහම එතන දෙන්නෙක් අතර බෙදීමක් ඇති වෙනවා. එතන එතකොට බොරුවක් නෙවෙයි කියන්නේ ඒක බෙදීමක්. අන්න ඒක තමයි අර පන්සිල් එකත් එක්ක ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න ඕනේ. අන්න ඒකයි. එතකොට පන්සිල් අරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ යනවා නම් එතකොට අර දේවල් කියන්න වෙන්නේත් නැහැ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය යන එක්කෙනා සම්මා වාචා ඇතුලේ කොටවන එකවත් ඔය සම්ප්‍රප්පලාප බොරු දේවල් කියන එකවත් වෙන්නේ නැහැ. ඒ වගේම පන්සිල් අරගෙන සතුන් නොමැරී ඉන්නු කියලා කිව්වට වෙන කෙනෙක්ගේ හිත රිද්දවනවා නම් එතකොට ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. ඒ වුණාට වෙන කෙනෙක්ගේ හිත රිද්දවනවා. එතකොට ඒක වැඩක් නෑ. අන්න ඒක තමයි පංචශීලයත් එක්ක අර ආරෂ්ඨාංග මාර්ගය එකතු වුනහම අර සම්මා වාචා සම්මා කම්මන්ත ඒවැයින් හරි දේවල් කළා. එතකොට වෙන කෙනෙක්ට හරි වචන තමයි කියන්නේ. බොරු නොකියුවත් හිත රිදවන දෙයක්වත් කියන්නේ. මොකද ඒ ආරෂ්ඨාංග මාර්ගය යන නිසා. අන්න ඒ නිසා ඕක මහා ලොකුවට මූලික අදිරේදී මහා ලොකු දේවල් පැය ගණන් මම මේ භාවනාව මුකුත් එහෙම කියන්නේ ලොකු භාවනා ක්‍රම කරගෙන ලොකුවට වද දෙන්න ඕනේ. එහෙම වුණාම තමුන්ට මෙපා වෙනවා. තමුන්ට පුළුවන් නම්
යම් කිසි මෛත්‍රී භාවනාවක් ආනාපාන සති භාවනාවක් කළා ඒක වඩාගෙන ඉන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. මූලික දේ අඩිතාලම තමයි පංචශීලය ආර්ය අෂ්ටාංග මාර්ගය අනුව පංචශීලය පිහිටවලා ඒ විදියට තමුන් යද්දි තමුන්ට යම්කිසි ලෝභයක් ද්වේෂයක් මෝහයක් කියන්නේ මම අර ඉස්සර උදාහරණයක් කියමු තමුන්ට එක අවස්ථාවක් ආව බොරුවක් නෙවෙයි උනට මේක කිව්වහම දෙන්නෙක් අතර කෙටීමක් ඇති වෙනවා දෙන්නෙක් අතර ඝට්ටනයක් ඇති කරනවා ඒ වගේ අවස්ථාවකදී තමුන් දැනගන්න ඕනේ හරි මම මෙතන පන්සිල් රැක්කට මම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සෝවාන් මාර්ගය යන පුද්ගලයෙක්. එතකොට මේ දේ වුණත් කිය යුතු නැහැ. අන්න ඒ වගේ හැම තිස්සෙම තමුන්ගේ හැම ක්‍රියාවක්ම හැම සිතුවිල්ලකදීම ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට දාලා බලන්න මේ දේ කිරීමෙන් ලෝභ, දේශ, මෝහ තමුන් තුල වගේම අනිත් අය තුලත් ඇති වෙනවද කියලා. එහෙම වුණොත් මේ මාර්ගයේ යන්න ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අර වගේ අර පොල් ගෙඩිය මම උදාහරණයට ගත්තේ. ඒක අයින් කරලා ලේසියෙන්ම කට්ට බොල් ටික අරගෙන කට්ට අයින් කරලා දාන්න ලේසි වෙනවා. ඉතින් ওই ටික තමයි මට අද මේ සෙන් කතාව ආශ්‍රයෙන් කියන්න ඕනුනේ කොහොමද මේ මාර්ගයේ ගමන් කිරීමේදී යම්කිසි ප්‍රායෝගික පැතිකඩවල් ටිකක්. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. බොහොම ස්තුතියි.